යඩිකා ඉතින් කොහොමද යාළුවනේ ඔයාලා හැමෝටම ජෝනි with GMM channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මොකද කියන්නේ අද අපි යමුද GMM TV එකේ YouTube channel එක වටේ පොඩි රවුමක්. ඔයත් එන්න මාත් එක්ක යන්න මේ මකරගේ පිටේ නැගලා. ඉතින් දන්න ඇති නොදන්න ඇති. ඉතින් ඔයාලට තමයි මේ වීඩියෝ එක එන්න මාත් එක්ක. හරි දැන් මම මේ විදිහට YouTube එක ඕපන් කරගන්නවා. හරි දැන් මම මෙතන සර්ච් බාර් එකේ GMM TV කියලා ගහනවා. ඉතින් මට ගහන්න දෙයක් නැහැ. මෙතන GMM TV කියලා මට පෙන්නනවා. ඉතින් මම ඒකම ගන්නවා. හරි ඉතින් මේ විදිහට GMM TV කියලා ගත්තම අපිට මුලින්ම GMM TV එක පෙන්නනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනදී subscribe කරලා bell icon එක click කරන්න. ඉතින් මම දැන් GMM TV YouTube channel එකට log වෙනවා. හරි දැන් මේ විදිහට ගියාම ඔයාලට පුළුවන් මෙතනදිත් subscribe කරලා bell icon එක click කරන්න. ඉතින් මෙතන GMM TV එකේ website එක අපිට පෙන්නනවා. ඒ වගේම මෙතනින් logo එක පෙන්නනවා. ඉතින් more කියන තැනට ගියාම අපිට පුළුවන් description එක බලා ගන්න සහ තව කරුණු කීපයක් මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම යාළගේ banner එකේ ongoing and drama set එක මේ විදිහට පිළිවෙලට දාලා තියෙනවා. ඉතින් දැන් අපි මේ ඉන්නේ home tab එකේ. ඉතින් අපිට පුළුවන් home tab එකේ මේ විදිහට පහළට යනවා. ඔයාලට පෙන්නනවා මේ. දැන් මෙතන head to head තියෙනවා කීන්ගේ සීගේ. ඉතින් මම මෙතන පහළට ගියාම ඔයාලට පුළුවන් එයාලගේ අනිත් තියෙන channels මේ විදිහට බලා ගන්න. හරි ඊළඟට මම videos කියන තැනට යනවා. ඉතින් videos වලට ගියාට පස්සේ අපිට පුළුවන් ongoing and drama එකක් ලේසියෙන්ම මෙතනින් බලා ගන්න පුළුවන්. මේ දැන් අද head to head drama එක release වෙලා තියෙනවා. ඉතින් ඒක මෙතන අපිට පුළුවන් ලේසියෙන්ම බලා ගන්න. ඊළඟට අපිට ෂෝට් වීඩියෝ බලන්න පුළුවන්. එයාලගේ තීම් සෝන්ග්ස් ඊළඟට ඩ්‍රාමා එකක් රිලීස් වුණාම සහ ඩ්‍රාමා එකකට 1 මිලියන් ගියාම එයාලා මේ විදිහට ෂෝට් වීඩියෝ දානවා. මේ මිලියනයක් මියන් 30කට views ආවා. ඒක You Are My Star කියන සෝන් එකට. ඉතින් ඒක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට පුළුවන් ලයිව් කියන තැනට ගියාම අර ලයිව් එකක් මිස් වුණා නම් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් පුළුවන් ඔයාලට මේ මිස් වෙච්ච ලයිව් එක බලා ගන්න. ඒ වගේම තමයි යාලා 2026 දී එන්න තියෙන ඩ්‍රාමා සෙට් එක ගැන පොඩි හැඳින්වීමක් කරා ලයිව්. ඉතින් මම මේක පොඩ්ඩක් ඔයාලට පෙන්නන්නම්. ඔන්න ඉතින් ඔය විදිහට යාළගේ ලයිව් පෙන්නවා 2026 එන්න තියෙන ඩ්‍රාමා සෙට් එක ගැන. හරි ඊළඟට මම පෝස්ට් කියන තැනට යන්නම්. මෙතනදිත් ෆෑන් මීටින් එකක් වගේම එපිසෝඩ් එකක් අලුතෙන් රිලීස් වුණාම ඒ වගේ පෝස්ට් එකක් දාලා තියෙනවා යාලා. හරි ඊළඟට මම අවසානට ප්ලේලිස්ට් කියන එකට යන්නම්. ඉතින් ප්ලේලිස්ට් එකට ගියාම ඔයාලට පුළුවන් පහසුවෙන්ම ඩ්‍රාමා එක තෝරගෙන බලන්න. ඉතින් මම දැන් මෙතන තෝරගන්නම් Me and T ඩ්‍රාමා එක. ඉතින් තියෙනවා කොටස් දෙකක් ප්ලේලිස්ට් දෙකක් තියෙනවා. ඉතින් සමහර අය පටල ගන්නවා ඩ්‍රාමා එක. ඩ්‍රාමා එක තාම රිලීස් වෙලා නැහැ කියනවා හයිලයිට් එක බලලා. ඉතින් මේ තියෙන හයිලයිට් එක. හයිලයිට් කියලා හෝ ඊට පස්සේ බිහයින්ඩ් සෙන්ස් කියලා හෝ තියෙන එකක් නැතුව නිකම්ම Me and T කියලා. එහෙමත් නැත්නම් වෙන ඩ්‍රාමා එක නම තායි වලින් සහ තායි වලින් සහ ඉංග්‍රීසි වලින් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒක ඩ්‍රාමා එක විදිහට තෝරගන්න. අනිත් ඒවාගේ තියෙන්නේ එයාලගේ පාර්ට්ස් වීඩියෝ වල පාර්ට්ස්. ඉතින් මම මේ විදිහට මියන්ති ඩ්‍රාමා එක සිලෙක්ට් කරනවා. හරි. දැන් ඔයාලට පුළුවන් මෙතනින් ඩ්‍රාමා එක බලා ගන්න. ඉතින් කියන්න ඕනි ඩ්‍රාමා එක රිලීස් වෙන්න කලින් එයාලා ඩ්‍රාමා එකේ කැරක්ටර්ස් ගැන එයාලට වෙච්ච දේවල් ගැන වගේ දේවල් පොඩි හැඳින්වීමක් කරනවා. ඉතින් ඒක බලලා සමහර තාම ඩ්‍රාමා එක රිලීස් වෙලා නැහැ කියනවා. ඉතින් ඒක ගිහිල්ලා සතියකින් හෝ දෙකකින් ඩ්‍රාමා එක රිලීස් වෙනවා. ඉතින් ඒ වගේම ඩ්‍රාමා එක ගත්තාම පළවෙනි එපිසෝඩ් එක උදාහරණයක් විදිහට පළවෙනි එපිසෝඩ් එක ගත්තාම එපිසෝඩ් පාර්ට්ස් 4කින් තියෙනවා. ඉතින් මේ විදිහට යාළගේ හැම එපිසෝඩ් එකක්ම පාර්ට්ස් 4කට කඩලා තියෙනවා. ඉතින් ඉස්සර තිබ්බ ඩ්‍රාමා වල නම් පාර්ට්ස් 5ක් ඒ විදිහට කඩලා තිබ්බ ඒවත් තියෙනවා.
හරි. ඒ වගේම මේ ඩ්‍රාමා වල හයිලයිට් වෙච්ච කොටස් වෙනමම අපිට හයිලයිට් කියන එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් එයාලා මේ විදිහට ඩ්‍රාමා එකේ හයිලයිට් වෙච්ච කොටස් මේ විදිහට දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේවා මේ විදිහට මෙතනින් බලා ගන්න හයිලයිට් වෙන කොටසෙන්. ඒ වගේම එයාලගේ විවිධ ඉවෙන්ට්ස්, ඒ වගේ ස්පෙෂල් වීඩියෝස්, ඒ වගේ දේවල් අපිට මෙතනින් ෂෝට් වලින් ප්ලේලිස්ට් එකෙන් සරලවම තෝරලා බලා ගන්න පුළුවන්. අ මම Gemini 4ගේ මේක නිකමට ගන්නම්. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් එක එක ඇක්ටර්ස්ලාගේ ඒවා බලා ගන්න. හරි ඉතින් ওই විදිහට තමයි GMM TV එකේ YouTube channel එක ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් ලස්සනට සහ පිළිවෙලට වැඩේ සිද්ධ කරලා තියෙනවා. ඉතින් හැමෝටම ලේසි වෙයි. මේ විදිහට බලා ගන්න. ඉතින් ෆෝන් එක බලන නම් ඊට වඩා වෙනස් වෙනවා. මොකද ෆෝන් එකේ තියෙන්නේ පහළට තනි තීරුවක් විදිහට. ඔයාලට ෆෝන් එකෙන් බලන මේ විදිහට බලන්න පුළුවන්. හරි ඔය විදිහට තමයි GMM TV එකේ YouTube channel එක ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් අදට සුබ දවසක්. Goodbye. This is your world.